ලෝකෙ ඕනෑම දරුණු සටනක් දිනන්න පුළුවන් ආදරයටම විතරයි කියලා ඔප්පු කරන්න පුළුවන් කතාවක් තමයි අද මං කියන්නේ. 1984 එක්තරා දවසක අතේ සතේ නැති ස්ථිර රැකියාවක්වත් නැති හෙට දවස ගැන කිසිම බලාපොරොත්තුවක් නැති සාමාන්‍ය තරුණයෙක් එක්තරා රූමත් යුවතියකට හිත යනවා. ආදරෙන් මත්තුණු මේ තරුණයා Tamanට ඇතිවෙච්ච ආදරය යටපත් කරගන්න බැරි තැන අර යුවතියට විවාහ යෝජනාවක් ගේනවා. තරුණයා හිතුවේවත් නැති විදිහට මේ යෝජනාව ප්‍රතික්ෂේප වෙන්නේ පවුල් දෙක අතර තිබුණු ආගම් ભેදය සහ තරුණයාගේ අස්තීර අනාගතය කියන කරුණු දෙක නිසා. ආදරේ දලුලන වාරයක් පාසාම මේ තරුණයා අර යුවතියට ආයෙත් විවාහ යෝජනා ගෙනාවත් ඒවා දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙන්නේ මේ තරුණයාගේ පෞරුෂය බිඳුවටම ඇදලා දානවා. පවුලේ මොනතරම් අකමැති වුණත් අර යුවතියගේ හිතේ Taman ගැන ආදරයක් තියෙනවා කියලා දැනගන්න මේ තරුණයා එක වතාවක් පවුලේ උදවියගේ හිත දිනා ගන්න කියලා ඒ පවුලේ ආගමට අනුව Tamanගේ නම පවා වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි එක පාරක් මේ යුවතියව පවුලේ අය රහසේම නගරයෙන් පිටමං කරනකම් ඉඳලා යාළුවෙක්ගෙන් ණයට සල්ලි ඉල්ලගෙන අර තරුණයා මේ යුවතියව හොයාගෙන ඒ නගරයට පවා යනවා. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මේ තරුණයා අවුරුදු 7ක් යනකම් මේ ආදර සටන අතහරින්නේ නැහැ. ඒ හින්දාම හරියටම අවුරුදු 7කට පස්සේ මේ දෙන්නගේ විවාහයට තරුණියගේ ගෙදරින් කැමැත්ත හම්බෙලා දෙන්න විවාහ වෙනවා. ලෝකේ ඕනෑම දරුණු සටනක් දිනන්න පුළුවන් ආදරයට විතරයි කියලා ඔප්පු කරපු සිනමා පටයකටත් වඩා පුදුම හිතෙන තවත් නොකී කතා බොහොමයක් සැඟවුණු මේ පෙම් කතාවේ නිර්භීත ප්‍රේමවන්තයා වුණේ වෙන කවුරුවත් නෙමෙයි. රිදී තිරේ සදාතනික ප්‍රේමවන්තයා වුණු ශාරුක් ඛාන්. ඉතින් එදා මේ ප්‍රතික්ෂේප වීම සිදු වෙද්දී සිනමාවේ ලොකු තරුවක් නොවුණු ශාරුක්ට තිබුණේ ගෞරගේ ආදරය ගැන අචල විශ්වාසයක් විතරයි. ඒ නිසා වැටෙන හැම වෙලාවකම මතක තියාගන්න සාර්ථකත්වය තියෙන්නේ ප්‍රතික්ෂේප වීම මැදින් නැවත නැවතත් උත්සාහ කරන මිනිස්සුන්ට විතරයි කියලා.